අයිබෝන් කොහොමද ඉතින්? හරි මෙහෙමයි අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. අ, ඉදිරියේදී මම YouTube channel එකක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ මගේ ෆස්ට් වීඩියෝ එක. ඉතින් මෙහෙමයි ඔටෝමොබයිල් ක්ෂේත්‍රයේ ගොඩක් දේවල් ගොඩක් අයට පැටලෙන තැන් ප්‍රශ්න ආපු තැන් ගොඩ දා ගන්න බැරුව හිර වෙච්ච තැන් ලියා ගන්න මගේ වීඩියෝස් උදව්වක් වෙයි. ඒක තමයි මගේ මූලික අරමුණ සහ මම ලබාගත් මේ ක්ෂේත්‍රයේ දැනුම ඔබ සමග බෙදා ගන්න. ඔබට ප්‍රශ්න ගොඩනගෙන තැන්වල දී ප්‍රශ්නයක් මතුවුණු තැනදී ඒකට උදව් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අපේ ලංකාව තුළ පවතින වාහනවල දෝෂ නිරාකරණය කරගන්න සහ ඉදිරියේදී පිටරටවල පාවිච්චි කරන වාහනවල පිටරටදී යම්කිසි දැනුමක් ලබා දෙන්න, අත්දැකීමක් ලබා දෙන්න මේ බලාපොරොත්තු වෙනවා. හරි. ගොඩක් මේ ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ ඉන්න ළමයිට තියෙන ප්‍රශ්නයක් එහෙම නැත්නම් වැඩ කරන ටෙක්නීෂියන්ලට තියෙන ප්‍රශ්නයක් තමයි මෙකැනිකල් දැනුම, ඉලෙක්ට්‍රික් දැනුම සහ ඉලෙක්ට්‍රොනික දැනුම ඒකාකාරීව නොතිබීම. මොකද අලුතෙන් එන වාහනවල මෙකැනිකල්, ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික කියන පද්ධතීන් වෙන වෙනම නැහැ. අතීතයේ වගේ මෙකැනිකල්ලා, ඉලෙක්ට්‍රීෂියන්ලා, ඉලෙක්ට්‍රොනික්ස් කරන මිනිස්සු වෙන වෙනම හිටියත් අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා ගිහිල්ලා මේ කියන ආයතන තුනම එකට එකතු වෙලා තමයි වාහනයක් නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අපිට මේ අලුත් වාහනයක් රිපෙයාර් කරන්න ගියාම මෙන්න මේ ශේෂ්ඨයන් තුන ගැනම අවබෝධයක් නැතුව, දැනුමක් නැතුව වැඩකට අත ගහන්න බෑ. වැඩකට අත ගහන්න බයයි. ඒක තමයි මූලිකව වෙලා තියෙන්නේ. ඒකට උදව්වක් විදියට මම ඔයාලට ලොකු සපෝට් එකක් දෙන්නම්. මේ කොහොමද ටෙක්නීෂියන් කෙනෙක් විදියට ඉලෙක්ට්‍රිකල් දැනුම සහ ඉලෙක්ට්‍රොනික දැනුම, මෙකැනිකල් දැනුම එකතු කරගෙන වැඩක් ගොඩ දාගන්න කියලා. එකතු වෙලා ඉන්න මාත් එක්ක.